දානේ දෙන හැටි සකස් කරගන්න බෑ. ඒක කරන අදහස හිතට එන්නේ නැහැ. කොහොමද පිළිවෙල කියලා තේරුම් ගන්න බෑ. ඉතින් කල්පනා කරන්න. දැන් මම මේක කොහොමද කරන්නේ? එතකොට හිත පසුබයි. ඒ පසුබයිනකොට ඉතින් කල්පනා කරන්න. කල්පනා කරලා බලන තමයි ඒක පිළිවෙල කරන්නේ. එහෙමත් නැත්නම් කාගෙන් හරි වහන්න. කාගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙනවා. ඒ උපකාරයක් ඇතුව මෙහෙයීමක් ඇතුව උනන්දු කරවීමක් ඇතුව අනුබල ලැබීමෙන් හටගත් සිත්වලට කියනවා සසංකාරික සිත්. ඒක තනියම කරන්න බෑ. තනියම මේ අදහස ගන්න බෑ. තනියම ගන්න බෑ. දැන් තමාගන්න මේ මොනවාරි ක්‍රියාවක් කරනකොට සරසම හදාගන්න බෑ. හිතට සත්‍ය නෑ. සරසම කරන්න බෑ. කාගෙන් හරි උපදේශයක් ගන්න. එහෙම ගන්න උපදේශයක් අරගෙන කරන්නේ යාට කියනවා සසංකාරික සිත්. නැත්නම් පසුබැසීමෙන් කරන සිත් වල කියන සසංකාරික සිත්. වාර්ණ සල්සම් කරන්න බෑ. අර වගේ අසංකාරික සිත් ආය කාලීමත් මෙහෙවීමක් නෑ. තමන්ගේම සෝස්ථායෙන් නියරස් ඔක්කොම හිතට එනවා. ඒක කරන එක ඥාන සම්පන්න බල සම්පන්න වෙන්නේ. ඒ සිත බලපන්න බැරි. අන්න ඒකට ඔය විදිහට එක එක වර්ග සිත් තියෙනවා. ඒකට සිත, කය, සපවත් රටයුතු කිරීමේදී දක්ෂ බව හා මනා පුරුද්ද ඇතිවිටක ඇති වෙන්නේ සසංකාරික සිත් පහළ වෙනවා. සිත, කය, කලාන්ත බරබවට පැමිණීට සසංකාරික සිත් පහළ වෙනවා. ඒ කියන්නේ සංසාරික පුරුද්දක් තියෙන ඒ ක්‍රියාව කරන්න හොඳ දක්ෂතාවයක් තියෙන අයට ආය කාර්යයක් නම් මොන්නේ නැහැ. අසල පුරුද්දක් තියෙනවා මෙලව දක්ෂතාවයක් තියෙනවා. ඒ අය හොඳ අදහස් පාරේ. ඒ අදහස් වලට කියනවා එහෙම කරන්න පුළුවන් කරන්න පහළ වෙන්නේ සසංකාරික සිත. සංකාරික සිත. එහෙම කරන්න බැරි සිතක්, කය, කලාන්තය නැලවෙලා. ඒ කියන්නේ මොනවාරි කරන්න ගියාම අදහස් පහළ වෙන්නේ නැහැ. ඒ හිතේ ඒ ක්‍රියාව පිළිබඳ අදහස් පහළ වෙන්නේ නැහැ. අදහස් පහළ වෙන්නේ නැත්නම් දැන් නිදිමත වගේ අපුරු ගන්නත් අරමුණු කරගන්න කිරාගෙන නිසා ඒ වැඩේට අදහස ඉස්මතු කරගන්න බැහැ. ඒකවල ඉස්මතු කරගන්න බැරි නම් කලාන්ත බරබවට පැමිණි විට ඇති වෙන සිත් වලට කියන්නේ සසංකාරික සිත්. කියන්නේ උත්සාහයෙන් ගන්න ඕනේ. එහෙම නැත්නම් කාගෙන් හරි උපකාර කරන්න. තමන්ගේ ස්ව උත්සාහයෙන් අදහස් අතු කරගන්න බැහැ. යාර සතර දුරු නැහැ. මෙලව දක්ෂතාවයක් නැහැ. කාර්යශූර භාවය නැහැ. දැන් සතර දුරු නැති වුණා මෙලව කාර්යශූර භාවය කියනවා ඉදිරියට දෙන්න පුළුවන්. ඉතින් ඔය දෙකම තියෙනවා නම් බය නැතුව ඕන දෙයකට මුන් දෙන්නේ පුළුවන්. සසර පුරුද්දක් කියන මෙලව දක්ෂතාවය දෙකම තියෙනවා. එකම තියෙනවා නම් නෙවෙයි ඕන එකට ක්‍රියාකාරීත්වය බලවත් කරලා ගන්න ඕනේ. ඒවට එහෙම කරනාට කියනවා අසංකාරික සිත කියලා. එහෙම පුරුද්දක් නැති එකනට කියනවා සසංකාරික සිත කියලා. ඒකට කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක වලට අය මේ සංකත ඒවා හේතුන්ගෙන් හට ගන්නා ලද බවදු කමුණවන්නා වූ කාමාවචර, රූපාවචර, අරූපාවචර සිත් සියල්ලම කියනවා ලෞකික සිත් කියලා. කාමාවචර ලෝකේ හැසිරෙන, රූපාවචර ලෝකේ හැසිරෙන, අරූපාවචර ලෝකේ හැසිරෙන සිත් වලට කියන්නේ කාමාමේ ලෞකික සිත් කියලා. ලෞකික සිත්. ඒවල මේ සිත් ලෞකික සිත්, මේ කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් කියන මේ සිත් සියල්ලම උපදවන්න පුළුවන් මේ මනුෂ්‍ය ලෝකේ. මනුෂ්‍ය ලෝකේ කියලා උතුම්ම උපදවන්න පුළුවන්. දැන් කාමාවචර ලෝකයේ ඉපදෙන සිත් උපදවන්න මේ ලෝකෙට දෙන්න පුළුවන්. ධ්‍යාන උපදවන්න මේ ලෝකෙට දෙන්න පුළුවන්. අරූප ධ්‍යාන උපදවන්න මේ ලෝකෙට දෙන්න පුළුවන්.
ලෞකික සිත් සියල්ලම උපදවන්න පුළුවන්. එතකොට ඒ සියල්ලම කියනවා එතකොට ලෞකික සිත් කියනවා. එතකොට මේ හේතකී ලෝකවලින් ඊතර වූ සිත් වලට කියනවා ලෝකෝත්තර සිත් කියනවා. මේවෙන් එකතුන සිත්. දැන් රහතන් වහන්සේගේ සිත මේ ලෝක ගුණෙන්න එකට වෙච්ච සිතක්. ඒ ආය කාම ලෝකයේ ඉපදෙන සිතක් පාල වෙන්නේ නැහැ. රූප ලෝකයේ ඉපදෙන සිතක් පාල වෙන්නේ නැහැ. අරූප ලෝකයේ ඉපදෙන පාල වෙන සිතක් උපදින්නේ නැහැ. කුසල අකුසල දෙකම රහතන් වහන්සේගේ සිතේ පාල වෙන්නේ නැහැ. ඒක රහතන් වහන්සේගේ සිතේ පාල වෙන්නේ ක්‍රියාසිත විතරයි. ඒකවල රහතන් වහන්සේ රූප ලෝකයේ අරූප ලෝකයේ කාම ලෝකයේ කියන මේ තුනෙන්ම අත මිදිච්ච උත්තරය සාංශේ නම්. මේක මේ ලෝකෝත්තර සිත් වශයෙන් පෙන්නනවා. ඒකට මේවා චිත්තයිසික ආරම්භු කෙරෙහි ස්ථිරව නිර්වාහ ගැනීමට උපකාර වන බලවත් වූ ශක්ති කීපයක් තියෙනවා. දැන් මේවා අති උපදවන්න ස්ථිරව අපේ සිත්වල මේව උපදවන්න උපකාරක බල ශක්ති කීපයක් තියෙනවා. ඒක පාඩක උපදවන්න බෑ. ඒකට උපකාරක ධර්ම තියෙනවා. දැන් අකුසලයක් වුණා අකුසලයකට උපකාරයක් කරනවා. කුසලයකට උපකාරයක් කරනවා. විපාකයකට උපකාරයක් කරනවා. ඒ වගේ උපකාරක ධර්ම තියෙනවා. ඒ සිත් උපදවන අන්නේ හේතුන් තථා මේ ශක්තියවත් කායික ධර්මයන්ට ඇතැම් සිත් හා සම්පයුක්තව එදෙන බැරි ඒවට කියනවා මොනවද? ඒ සිත් පහළ වෙන ඒවට මොනවද කියන්නේ? ආවනාවනාට දැන් මට ඒ සිත් පහළ වෙනවා. ඒ සිත් පහළ වෙන්නේ මොනවද? මොනේ? දැන් සිත පහළ වෙන්නේ මොකක්ද උනේ? හේතුවක් උනේ අරමුණක් තිබෙන. අරමුණක් නැතුව හිතක් පහළ වෙන්නේ නැහැ. අරමුණක් නැතුව හිතක් පහළ වෙන්නේ නැහැ. ඒ අරමුණක් ඇතුව සිතක් පහළ වෙන්නේ නැති නිසා ඒකට හේතුවක්. හේතුවක් අනුව තමයි සිත පහළ වෙන්නේ. ඒකට හේතු යන නාමය ලැබෙනවා. එතකොට හේතු කියන නාමය ලැබෙනකොට අපේ මේ ජීවිත පැවැත්මේදී තියෙනවා මේ චෛතසික ධර්ම 6ක්. හේතු 6ක් තියෙනවා. හොඳ පැත්තට 3යි නරක පැත්තට 3යි. නරක පැත්තේ තමයි ලෝභ දේශ මොහ. හොඳ පැත්තේ තමයි අලෝභ ආදේශ අමෝහ. ඔන්නයි හේතු 6. ඔය හේතු 6 හොඳට බල සම්පන්න වෙන්න ඕන. අපි දැනගන්න බල සම්පන්නව දැනගන්න. දැනගන්නේ නැත්නම් ඔය සිත් පහළ වෙන හැටි අපිට හඳුනා ගන්න අපහසුයි. මන සිතාන්ත පහළ වුණේ කියන අපිට තේරුම් ගන්න බෑ. එතකොට තේරුම් ගන්න පුළුවන් හිත දෙන හේතුව අනුව අරමුණ අනුව තමයි සිත පහළ වෙන්නේ. හරි. එතකොට මේ චෛතසික තුන කුසල් අකුසල් කිරීමේදී අකුසල් සිත් තමයි වෙන්නේ. අකුසල් කිරීමේදී මේ ලෝභ දේශ මොහ චෛතසික තුන අකුසල් කිරීමේදී අකුසල් සිත් තමයි දෙන්නේ. ඒකිට ඒවට කියනවා අකුසල හේතු කියලා. ලෝභය, දේශය, මොහය. කුසල පක්ෂයෙන් මුල් කරගෙන යෙදෙන ඒවට කියනවා අලෝභ, ආදේශ, අමෝහ කියන මේ චෛතසික තුන කුසලයට හේතු කියලා කියනවා. කුසලයට හේතු. ඒවට කියනවා නැහැ. කුසල මූල, අකුසල මූල කියනවා. කුසලයේ මූල, අකුසලයේ මූල. දැන් කුසලයේ මූල අලෝභ ආදේශ අමෝහ. අකුසලයේ මූල ලෝභ දේශ මොහ. යන විවහාරයේ කියන්නේ. දැන් රසක් පොළවේ වීදීමට එම දස මුල උපකාර කරගෙන සිටින්නා මේ හේතු 6 උපකාර කරගෙන තමයි සිත හා සමග යෙදීමෙන් ස්ථිරව පිළිගා ගැනීමට උපකාර. ඒකවල සිත ස්ථිරව පවත්වා ගන්න මේ 6 මොනේ? දැන් ගහ කඩපුවාම ගහේ ස්ථිරත්වයේ තියෙන්නේ මුලින්ම
මුල් තිබ්බොත් තමයි ගහ ස්ථිරව පවතින්නේ. ගහ ශක්තිමත් වෙන්නේ මුලේ. දෙකෙන්නේ නැහැ. එතකොට මේ ඒ වගේ සිතක් ශක්තිමත් වෙන්නේ මෙන්න මේ හේතුමයි. සිතක් ශක්තිමත් වෙන්නේ මේ හේතුමයි. දැන් නරක හේතු ශක්තිමත් වෙන්නේ ලෝභය, දේශය, මෝහය. නරක හේතු ශක්තිමත් වෙන්නේ. කුසල හේතු ශක්තිමත් වෙනවා අලෝභය, අදේශය, අමෝහය. එතකොට මේ ශක්තිමත් ආකාරයෙන් යෙදීමේ විස්තරව පිළිවා ගැනීමට උපකාර වේ. ඉබවින් ඒක මූල යන නාමයේ විවහාර කරනවා. එතකොට ගහක් හැදෙන්න මුල් උපකාර වෙනවා, ස්ථිර වෙන්න මුල් උපකාර වෙනවා වගේ සිතක් ස්ථිර වෙන්න මේ ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ මේ හේතුය මුලේ. ඒක සිත ශක්තිමත් වෙන්නේ එතකොට. සිත ශක්තිමත් බවට වෙන්නේ මෙන්න මේ හේතුය අපට උපකාර වෙනවා. මේ සිත්වලේදී චෛතසික අතර යහපත් උද සබනායක උද කුසල පක්ෂයක චෛතසික සම්මුඛයක් වෙනවා. එතකොට මේ සිත්වලින් ඒ චෛතසිකයන්ගෙන් අතර යහපත් සබනායක කුසල පක්ෂයක වෙන කොටසක් වෙනම තියෙනවා. ඒක සෝබන චෛතසිකයේ දැන් අපි කියනවා යහපත් හැටියට සබදායක අන්දමට ඒ කුසල පක්ෂයේ යෙදෙන මේ චෛතසික ධර්ම තුනක් තියෙනවානේ අලෝභ, අදේශ, අමෝහ කියන. ඒකට ඒවා මේ ඒවට කියනවා සෝබන චෛතසිකය. සෝබනිය වගේ. සෝබන කියන්නේ යහපත් කියන්නේ. සෝබන කියන්නේ යහපත් බුදුරජාණන් වහන්සේගේ තියෙන සෝබන ගුණ. සුගත ගුණයේ තියෙන සෝබන ගුණය. සුගත ගුණයේ දක්වන්නේ සෝබන ගුණ. අන්‍යයන්ගේ යහපත්. යහපත් චෛතසිකයන් ආයතන සිත්වලට කියන සෝබන සිත්ය. සෝබන සිත් නැත්නම් සෝබන චෛතසික නැති සිත්වලට කියන අසෝබන සිත්ය. හොඳ සිත්වලට කියන සෝබන සිත් කියන නරක සිත්වලට කියන සාරක සිත්වල මත වෙන්නේ සිතට කියන අසෝබන සිත්ය. සෝබන සිතයි අසෝබන සිතයි. අන්න එතකොට මෙන්න මේ විදිහට කොටස් වශයෙන් අපේ සිත්වලට පහළ. ඒකට ඕවා එනකොට අපි තේරෙන්න ගන්න මොන විදිහකට ඔය අරමුණු අපේ සිත්වලට එන්නේ කියලා දැනගන්න. දැනගත්තේ නැත්නම් ඔබ මේ හඳුනා ගන්න බැහැ. දැනගත්තොත් තමයි හඳුනාගත්තොත් තමයි ඒකෙන් වැඩ ගන්න පුළුවන්. නැත්නම් වැඩ ගන්න බැහැ. දැන් කුසලයේ දැනගත්තාම කුසල කරන්න පුළුවන්. අකුසලයේ දැනගත්තාම අකුසලයෙන් නැගෙන්න පුළුවන්. ඒ අරමුණේ නැහැ දැනගන්න. ඒකට තමයි දැන් මේ අරමුණ හොයාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ස්වභාවයක් තේරුම් කරගන්න ඕන. මේ තේරුම් කරගත්තාම කුසල කරන්නේ සත්‍ය නොකඩවාම ඉදිරියට පවත්වන්න පුළුවන් ශක්තියක් තියෙනවා. කොට ඒ ස්වභාවයන් මොනින් තේරුම් අරගෙන කුසල කරන්න අකුසල කරන්න කියන එක අපි හොඳට තේරුම් ගන්න පුළුවන් වාසනා ශක්තියක් තියෙනවා. ඒක අපි මුලින් සඳහන් කළ පරිදි හැම අවස්ථාවකදීම අපි මුලින් සඳහන් කරන්නේ අර කොටස් 8කට බෙදලා ඒ කොටස් තමයි වැටෙන්නේ. කාරණියම තියෙන්නේ කාමාවචරසිත, රූපාවචරසිත, අරූපාවචරසිත, ලෝකෝත්තරසිත කියලා මොනින් හතරක්. ඊළඟට ධාතු වශයෙන් හතරක් තියෙනවා. කුසල්චිත, අකුසල්චිත, විපාකසිත, ක්‍රියාසිත කියලා ධාතු හතරක්. ඊළඟට සුඛ සාගතසිත, දුක්ඛ සාගතසිත, සෝමනස්ස සාගතසිත, දෝමනස්ස සාගතසිත, උපේක්ෂා සාගතසිත කියලා කොටස් පහක් තියෙනවා. ඒක ඒ නින්දනේ අනුව. ඒක අපිට නිදීම කොටස් පහකට දෙන්නේ නිදීම අනුව. ඊළඟට සම්ප්‍රයුක්ත
විප්‍රයුක්ත භාගය කියලා කියන එකට ඒක රාශි වෙන දෙයක් තියෙනවා. සිතිවිලි ඒක රාශි වෙලා පවතින අවස්ථාවක් තියෙනවා. ඒක රාශි නොවි පවතින අවස්ථාවක් තියෙනවා. සසංකාරික සිත අසංකාරික සිත කියන්නේ උත්සාහයෙන්ම කරන එක. සසංකාරික සිත කියන්නේ උත්සාහය අඩු උත්සාහයෙන් නැත්නම් කාර්යයක ප්‍රකාරයෙන් කරන අදහස් මත කරගෙන. එතකොට ලෞකික සිත වශයෙන් කියන්නේ ලෞකික ලෝකයේ උපදින සිත.
සිත් 12 තියෙනවා. ඒ අකුසල් සිත් 12 ලෝභයෙන් මුල් කරගෙන සිත් 8යි. දේශයෙන් මුල් කරගෙන සිත් 2යි. මොහයෙන් මුල් කරගෙන සිත් 2යි. කියන්නේ ලෝභ සාගත සිතින් අකුසල් සිත් 8ක් උපදින. දේශ සාගත වශයෙන් 2ක් උපදින. මොහ සාගත වශයෙන් 2ක් උපදින. ඒ අකුසල් මූලික වශයෙන්. එතකොට හේතුක සිත් අපි කියවනේ 18යි කියන හේතු නැතුව උපදිනියම 18යි කියන්නේ. එතකොට ඒකෙන් සිත් 7ක් කුසල විපාක. සිත් 7ක් අකුසල විපාක. සිත් 8ක් කුසල විපාක. සිත් 3ක් ක්‍රියා. ඒක නැතුව එදෙන මේ ක්‍රියා තියෙනවා. ඒවා හේතුක සිත්. ඒවට හේතු වෙන්නේ නැහැ. දැන් හේතු නැතුව යෙදෙන කුසල අකුසල සිත් 8ක් අකුසල විපාක ලැබෙනවා. සිත් 8ක් කුසල විපාක ලැබෙනවා. සිත් 3ක් ක්‍රියා ලැබෙනවා. අයේතුක සිත්. ඒවට හේතු අර ලෝක දේශමව අලෝක දේශමව ඉන්නේ නැහැ. ඒවා සිතන අපි ඉස්සර කරා. ඊළඟට සෝබන සිත් කියනවා 28ක්. ඒ කියන්නේ කුසල කරනවා. කාම ලෝකයේ ඉන්න සත්‍යයන් පහළ වෙන සෝබන සිත් 28ක්. ඒකෙන් තමයි මහා කාමාවතර කුසල සිත් 8යි, විපාක සිත් 8යි, ක්‍රියා සිත් 8යි. කියන 24ක්. දැන් මේ එක තමයි දැන් මේ ඉදිරියට විස්තර කරන්නේ. ප්‍රගම් බලාපොරොත්තු වෙන්නේ ඒ කාමාවතර සිත් 24 මේ රාශි වශයෙන් තමයි අතන වෙන්නේ. රාශි වශයෙන් ගොඩවල් වශයෙන් වෙන්නේ. ගොඩවල් වශයෙන් වෙනකොට කාමාවතර සිත් 24න් සිත් 30 අසෝබනයි සිත් 24 සෝබනයි. අසෝබන සිත් 30න් 12 කුසල් 18ක් අයිති. ඊළඟට අකුසල් සිත් 12න් සිත් 8ක් ලෝභයි, සිත් 2ක් දේශයි, සිත් 2ක් මොහ. ඊළඟට අයසල සිත් 18න් සිත් 8ක් අකුසල විපාක, සිත් 8ක් කුසල විපාක, සිත් 3ක් ක්‍රියා. එතන ඒ විදිහට විදිහ. ඊළඟට සෝබන සිත් 24න් කුසල් සිත් 8යි අකුසල් සිත් 8යි ක්‍රියා සිත් 8යි. ඊළඟ කොටස් තුනකට බෙදෙනවා. දැන් බලන්න දැන් දෙන්නු කරනවා කුසල් සිත් 12න් අකුසල් සිත් 12න් අකුසලයක් කිරීමට ඇති වෙන හේතු. දැන් ඒවා හට ගන්න හේතු වෙන්න. අකුසලයක් කිරීමට හේතු. මුලින්ම තියෙන්නේ අකුසල කිරීමට හේතුව අකුසල කිරීමට ප්‍රධාන වෙන්නේ මොහය. මොහය කියන්නේ නොදැනීම. දන්නේ නැති කෙනා තමයි අකුසල කරන්නේ. දන්න කෙනා කවදාවත් අකුසල කරන්නේ නැහැ. දන්නේ නැති කෙනා තමයි අකුසල කරන්නේ. දන්න කෙනා කවදාවත් අකුසල කරන්නේ නැහැ. කියන්නේ මොහයෙන් නැති විතක අකුසලයක් නැත. මොහේ නැත්තම් අකුසලුත් නැහැ. දැන් මොහේ දෙකෙන් එකට අරියත් වෙනවා වගේ මොහේ අරියත් දක්වම තියෙනවා. ඒ මුලාවට ගත්තේ අරියත් දක්වම තියෙනවා. අරියත්යෙන් තමයි මොහේ සම්පූර්ණයෙන් සංසිඳෙන්නේ. එතකම් මුලාවට. එතකොට මේ මොහේ නැත්තම් අකුසලයකොත් අපේ හිතේ පහළ වෙන්නේ නැහැ. ඒකට අකුසල පහළ වෙන්න මූලික හේතුව තමයි මොහය. මොහය කියන්නේ අන්ධකාරයේසේ අරමුණු ස්වභාවය මුලා කරන ස්වභාවය. දැන් අපේ හිතේ තියෙන අදහස් මුලා කරන ස්වභාවය පවතින්නේ මොහය. එතකොට මොහයෙන් මුලා වූ සිතට ඇත්ත යුක්ත සත්‍ය අසත්‍ය වරද නිවැරදි නොදැනී. මොහයෙන් මුලා වෙන සිත හැම වෙලෙම සත්‍ය අසත්‍ය තේරුම් ගන්න. වැරද්ද නිවැරද්ද තේරුම් ගන්න බැහැ. ඊළඟට මේ
ඒ සිත මුලාවටපත් වෙනවා. ඇත්ත යුක්තිය කතා කරන්න තේරෙන්නේ නැහැ. එතකොට ඒවෙන් මුලා වෙන අදහසක් අපි ළඟ තියෙනවා නම් අපි ළඟ මොහේ තියෙනවා. ඒකේ සිතින් අනාපත් වරද පාපයක් උස යාපතක් කළ නොහැකි. එබැවින් එම අකුසල් සුද්ධක්ම මොහය මූලික වේ. එතකොට අකුසල ඇති වෙන්න මූලික හේතුව තමයි මොහය. මුලාව. ඒක තමයි මේ මුලාවේ තියෙන නිසා ඒ ස්වභාවය තියෙන්නේ. එතකොට මොහයෙන් මුලාව යම්චතකට ඉෂ්ට විපාක ප්‍රියමනාපෝ හෝ අධ්‍යත්තෝ රූප සම්ප්‍රාප්තිය අරමුණක් හමු විට අරමුණෙහි ඇලීමක් ආශා කිරීමක් ඇති වෙනවා. ඒක බොබේ කියනවා. එතකොට මොහයෙන් මුලා වෙච්ච කෙනා ඒත් හැම අවස්ථාවකදී මොහයෙන් මුලා වුණොත් ඉෂ්ට වූ ප්‍රියමනාප වූ මධ්‍යස්ථ වූ රූපාදී අරමුණක් හමු විට ඒ අරමුණේ ඇලීමක් ආශාවක් තියෙනවා නම් ඒ ආශාව ඇලීම ඇති වෙන්නේ මේ මොහේ මුල් කරගෙන ඇති වෙන ලෝභය නිසා. ලෝභය කියන්නේ මේකට කියන ලෝභය. ඒකට මොහේ මුල් වෙලා තමයි ලෝභය උපදින්නේ. එතකොට ඒ ලෝභයෙන් දැන් අකුසල් සිත් උපදවන හේතුව. එතකොට ඒ ලෝභ සහගත හිත තියෙනවා නම් හැම වෙලෙම අකුසල් සිත් උපදවන්න හේතුවක්. ඒවා අකුසල මූලයක්. මොහයෙන් මනාව සහිත වූ මේ සිත්වලට ලෝභයේ මූලය ප්‍රකට වූ බැවින් ඒකට කියනවා ඒ සිත්වලට කියනවා ලෝභ මූල සිත් කියලා. මොහයෙන් ප්‍රාණෙක්ටි ආසාවෙන් අටගත් හිතට කියනවා ලෝභ මූලික සිත් කියලා. මොහයෙන් ප්‍රාණෙක්ටි ඇති වෙන ආසාව මුල් කරගෙන ඇති වෙන ලෝභය නිසා ඇති වෙන සිත්වලට කියනවා ලෝභ මූල සිත කියලා. ලෝභයේ මුල් කරගෙන මොහයෙන් මුලා වෙච්ච ලෝභයේ මුල් වෙච්ච සිතට කියනවා ලෝභ මූල සිත කියලා. එවැනි ලෝභ මූල සිත් හතක් තියෙනවා. එමෙන්න මොහයෙන් මුලා වුණ සිතට අනිෂ්ඨ අප්‍රිය නොකමැති අරමුණක් හමු වෙන්නේ. ඒ මොහයෙන් මුලා වෙච්ච කෙනාට අනිෂ්ඨ අප්‍රිය නොකමැති අරමුණක් තියෙනවා. කියන්නේ අමනාප ප්‍රිය නැති ඒ අරමුණක් තියෙනවා. ඒ අරමුණ නිසා කිපීමක් ඇති වෙනවා. ඒ අරමුණ නිසා කිපීමක් තරහ එනවා. එතකොට තරහණතියක් ඇති වේද ඒක දේශයේ කියන්නේ. අමනාප අරමුණක් වෙනකොට අප්‍රිය අරමුණක් වෙනකොට හිතට දේශයක් එනවා. ඒ දේශයේ නිසා එක දේශසාගත සිතක් බවට පත් වෙනවා. ඒ තරහගතිය නිසා ඒක කියන දෝෂ කියලා. දෝෂාගත. මේ දෝෂයක් දැන් අකුසල් සිත් උපදවන හේතුව. ඒකට දේශය අකුසල් සිත් උපදවන හේතුව. ලෝභය අකුසල් සිත් උපදවන දේශය අකුසල් සිත් උපදවන. ලෝභයෙන් මා දේශයෙන් අකුසල් සිත් උපදවන්නේ මොහයෙන් මුලාවෙච්ච නිසා. මොහයෙන් මුලාවෙච්ච නිසා ඔය දෙකෙන් අකුසල් සිත් උපදවන. අකුසල මූලය. එතකොට මොහයෙන් මුලා වූ සහිත වූ මේ සිත්වල දේශ මූලය ප්‍රකට වූ බැවින් දෝෂ මූලයයි කියනවා. දේශයේ මුල්වන ඒකට දේශ මූල සිත කියනවා. ලෝභයේ මුල්වන ලෝභ මූල සිත කියලා කියනවා. ඊළඟට දැන්නික මොහයෙන් බලවත් වුණා. මොහය බලවත් වුණොත් ඒ අරමුණ නිශ්චය කරගන්න බැරි තරමට මොහය බලවත් වුණොත් ඒ අරමුණේ ඇලීමක් හෝ කිපීමක් හෝ වීමට අවකාශයක් නැහැ. මොයෙන් මුලාවම ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ දෙකටපත් වෙන්නේ නැතුව මොයෙන් මුලා වෙලා එහෙම හිටියොත් ඒ අවස්ථාවට නිශ්චය කරගන්න බෑ. මේක ලෝකවිදාන්ත මේක දේශේකාන්ත කියලා තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න බැයි නම් එතන තියෙන්නේ මොයෙන් මුලා වෙච්ච සිත. ඒ සිතට කියනවා මෝහ මූල සිත කියලා. මෝහ මූල සිත. කුසල රසය කියන්නේ මේ ඇලීමෙන් ඉන්නේ නැහැ, ගැටීමෙන් ඉන්නේ නැහැ. එතන හිත ඇලෙන්නේ නැහැ, හිත ගැටෙන්නේ නැහැ. මොහෙන් මුලා. ඒක මෝහ මූල සිත.
එතකොට මුලින් මොහය මුල් කරගෙන මොහේ නිසා ලෝභය උපදිනවා. මොහේ නිසා ද්වේෂය උපදිනවා. මෙතන මොහේ මුල වෙලා ලෝභය උපදින්නේ නැහැ, ද්වේෂය උපදින්නේ නැහැ. එහෙමනම් මොහ මුලින්ම අකුසල ධර්ම. මොහේම මුල් කරගෙන අකුසල ධර්ම. ඒ පිළිවෙලට උපදින අකුසල මූල ඒවා හේතුන්ගේ යෙදීම අනුව තුන් කොටසකට බෙදෙනවා. කොටස් තුනක් තියෙනවා. එතකොට එනම් ලෝභ මූල සිත් 8, දේශ මූල සිත් 2, මොහ මූල සිත් 2. එතකොට ලෝභයෙන් මුල් කරගෙන 8යි, දේශයෙන් මුල් කරගෙන 2යි, මොහයෙන් මුල් කරගෙන 2යි. එතකොට තුල අන්නේ අරමුණු අපි නුවණින් දැනගන්නවා. නුවණින් දැනගත්තාම අපේ සිත නිවැරදි බවට පත් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ලෝභ, දේශ, මොහ කියන කොටස් තුන බලවත් වෙනා අපේ සිතවල කර්ම ශක්තියක්ම අකුසල කර්ම ශක්තියක්ම වෙනවා. එතකොට මේ ලෝභ, දේශ, මොහ කියන මේ අදහස් තුන මුල් කරගත්තාම අපේ සිතවල පහළ වෙන්නේ අකුසලයක් නෑ. එතකොට අකුසල චිත් 12ම මේකෙත් තිබෙනවා. අකුසල චිත් 12ම තිබෙනවා. ලෝභය මුල් කරගෙන 8යි, දේශය මුල් කරගෙන 2යි, මොහය මුල් කරගෙන 2යි. එතකොට අකුසල චිත් 12ම පහළ වෙනවා. මේ අකුසල චිත් 12 පහළ වෙච්චේ එලා කරන සෑම ක්‍රියාවක්ම අකුසල කර්ම. අකුසල කර්ම කියන්නේ. එතකොට එහෙම අකුසල කර්ම 10ක් තියෙනවා. එහෙම සිදුවෙන අකුසල කර්ම 10ක් තියෙනවා. ඒකට කියනවා අකුසල කර්මපත කියලා. දස අකුසලයේ කියලා කියන්නේ. දස අකුසලයේ කියලා කියන්නේ. ඒකෝ දස අකුසලයේ මුල් වෙන්නේ ලෝභ, දේශ, මොහ. අකුසල චිත් මේ අකුසල චිත් 12න් උපදින්නේ එතකොට දස අකුසල. දස අකුසලයේ ඒ කියන්නේ ක්‍රියාව කියන දස අකුසල පතේ. දස අකුසල පතේ. දැන් කර්මයෙන් අපි කර්මයක් කරනවා. ඒක කර්මයක් පතයක් කරනකොට කර්මයේ පතයක් කරනකොට කර්ම පතයක් කරනකොට එන්න ඒක අංග සම්පූර්ණ කර්මය කරලා ඒක නැවත නැවත සීකරන. නැවත නැවත සීකරනකොට කර්ම පතයක් කරනවා. තමයි කරන්න පුළුවන්. ඒ කර්ම පතේ කරන්න පුළුවන්. කරන්න ඕනේ කොහොමද? දැන් අකුසල විතරක් ඉතිරිලා තා. මේක අකුසල මුල තුන පොදවාගෙන කර්මයක් තා. අපි සතෙක් මරන්න මෙතනවා කියන්නේ. දැන් සතෙක් මරණ එක හොඳ නැහැ කියන එක දන්නවා. දැනගත්තට හිතෙනම හැම වෙලෙම සතු මරන්න. නැවත හිතුණාන් පස්සේ ඒ අදහස හිතේ තියෙනවා කොයි වෙලාවක හරි සතා මරන්න. ඒ අදහස මතුවෙන්නේ නැවත මතුවෙන්න කොයි වෙලාවක හරි කොයි සතා මරන්න. ඒක සතෙක් නෙවෙයි කොයි සතෙක් හරි මරන්න චේතනා අපේ. එතකොට ඒ චේතනාව නැවත මතුවෙනවා නම් කර්මපතයක් වෙනවා. ඒ කර්මපතේ සසරට යන්නේ ඉස්සර කලන්ත වල. සසරට වැටෙන්නේ කොහෙන්ද? ඒ කර්මපතේ සතා මරණ එක හොඳ නෑ කියලා ඒ අදහස ඉතින් ඉවත් කරන්න ඕනේ මරණයට ඉස්සර. මරණයට ඉස්සරලා ඒක අදහස දෙති කරගන්න බැරි වුණා ඊළඟ ආත්මෙට ඇති. ඊළඟ ආත්මෙට වැඩි ගමන් කර්මපතයක් කියලා දිගට යනවා. එනිසා ඒ හොඳ අදහස් නරක අදහස් අපේ සිත්වලට එනවා. ඒවා අපි මරණයට පත් වෙන්න ඉස්සර
ඒ අරමුණු කඩන්න පුළුවන්. බලන්න ඉතින්. යා හතර කර්මයක් පතනාවටපත් වෙන්නේ නැහැ. ඒකෝනේ ඒ නිසා දැන් කර්ම පතනාවටපත් වෙන ඒවා ඉස්සරලා පිටින්නන්නේ අකුසල. ඉස්සරලා පිටින්නේ අකුසල. දැන් ආර්යයන් වහන්සේ රහතන් වහන්සේ රහතන් වහන්සේ ඔය අකුසල කුසල දෙකම කරනවා. ක්ලේශ වර්ණිනවනේ. හේස වර්ණිනවනේ මෙවත් වෙනකොට නැරෙන්නේ අපවන්නේ වර්ණිනවනේ ක්ලේශ වර්ණිනවනේදී ඔය දෙකම පිටිනවා. කුසල අකුසල දෙකම පිටිනවා. ආයෙ නැවත භවයක ඒ චේතනා පාර වෙන්නේ නැති ඇදී පිටිනවා. විදින උපදින සත්‍යය විදිනවා. කුසලයක් විදිනවා. අකුසලයක් විදිනවා. කර්මයේ විදිනවා. කර්ම සත්‍යය විදිනවා. කර්ම සත්‍යය විදිනවා කියන්නේ දැන් අරගෙන උපමාත්‍යන ආර්ය රහතන් වහන්සේ උපමාකටේ කාටද? මොකේ? රහතන් වහන්සේ උපමාකලේ පීතිති තවගා. දැන් තවගා පීතන පස්සේ මොකද? තවගා පීතන මොකද? ඈ? ආය ලියලන්නේ තවගා පීතන ගත ලියලන්නේ. ඒක තමයි රහතන් වහන්සේගේ උපමාව. රහතන් වහන්සේගේ සිතේ ආය භවයකට කෙලෙස් උපදින්නේ කුසල අකුසල දෙකම උපදින්නේ තවගා උපමාව. තවගා උපදන්නේ මල හටගත්තන් පස්සේ ආයෙ ගොඩ දාන්නේ නැහැ. ඒක තමයි